සඳහන් රත්නා කෝටුව. ඒකෙන් තමයි බිම අඳිනවා ඇඳලා ඉවරලා එයා හරියට නාලන්දාව අටකුණ ස්ථානේ එයා ලකුණු කරලා දෙනවා නිවැරදිව. ඒකේ සටහන ඒ බලාගෙන ඉන්න කට්ටියට හරි අමුතුයි මේ කතාව. ඒ නිසා ඒගොල්ලෝ මේ දින පොතේ එදා දවසේ ඇඳ ගන්නවා මේ කියන එක. ඒ මහා පොළවේ ඇඳපු සිද්ධියම තමයි ඒ දල සටහන හදිසියට ඇඳගන්න එක. මිතුමියගේ මිතුරියත් විසින් සඳහන් කරගන්නේ මේ විදිහට. ඉතින් කර්මස් ඉදිරියට කියනවා. ඔව් ඒ එතනදී එයා කියන්නේ මේ අටකොණ හරියටම එකම වෙලාවක නාලන්දාව ලකුණු කරලා තියෙනවා මේකේ. අනිත් අටකොණ මේකේ සඳහන් කරලා තියෙනවා අපි ඒක මේක බලන්න පුළුවන් විදිහට මේ ෆිල්ම්. පසු එතනදී කියන්නේ මේ අටකොණම එකම වෙලාවක එක දවසක අටකොණයි නාලන්දාවයි. එකම වෙලාව එක දවසක කපන්න ඕනේ. ඌගේ නමයක් ඕනේ. ඒ විස්තරයක් කියලා යනවා. සමා වෙන්න මේ කතාව සමගම මෙතුමියා අපිත් එක්ක පෙර සඳහන් කරපු සාකච්ඡා වටයන් වලදී මෙතුමිය තාමත් වැදගත් කාරණා ටික ඉදිරිපත් කළා. අපි මේ ප්‍රේක්ෂක ජනතාවටත් නැරඹීම පහසු වෙන විදිහට මෙතුමිය මම පොඩි කාරණාවක් මේ අතරමැද කතාවක් මම අහනවා. මේ නාලන්දාව ආශ්‍රිතව එතකොට මේ අටකොට නිර්මාණය කිරීමේදී එතකොට මේ පුහුල් කැපීම ඒ කුමක්ද කියලා අපේ පෙර වැඩසටහන මම කලින් කිව්වා වගේ ඔබට නැති කෙනෙක් නම් ඔබට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. එතකොට දැන් මේ පෙර අපේ පෙර වැඩසටහන නැරඹු කෙනෙක් නම් ඔබට විශේෂ පණිවිඩයක් අපිට දෙන්න තියෙනවා. ඒ තමයි මෙම දේවතාවය විසින් විශේෂ පණිවිඩයක් දෙනවා. මේ කාල සීමාව තුල මේ රටේ තිබෙන්නා වූ යම්කිසි අර පෙර සඳහන් කරන්න වූ යක්කදුරන් බලියදුරන් විසින් ප්‍රේමදත්ත මහත්තයත් එක්ක සම්බන්ධය ලෙවරලා මේ ආකර්ෂණ මේ කටයුත්තක් කරනකොට අවස්ථාවේ වශීකරණයකදී මේ කරපු කාරණා තුලදී ඒ කාරණා අවසන මේකෙදි යම්කිසි තැනක පොඩි ප්‍රශ්නයක් මතු වුණා. ඒ මතුවෙච්ච තැනදී මෙම දේවතාවේ ඇවිල්ලා ලස්සන කතාවක් කියනවා. ඒ කතන්දර ටික ඔබතුමිය පසු කාලින ඔබතුමියගේ මිතුරියක් සහ ඔබතුමියට මතක තියෙන විදිහට ඔබතුමිය සටහන් කරගන්නා පොත්වල. ඒ පොත්වල සටහන් කරගෙන ඒ 2013 තමයි සඳහන් කරගෙන තියෙන්නේ. අපි දැනගන්න කැමති ඒ මොන වගේ දේවල්ද ඒ අදෘශ්‍යමාන ලෝකෙන් ආපු භූමාල දේවතාවිය ඔබට සඳහන් කරලා තියෙනවා. එතනදී එයා සඳහන් කරලා තියෙන්නේ ඔයගොල්ලන් මේ වෙනකම් මේ කටයුතු කරලා තියෙන්නේ ලංකාවේ මේ ප්‍රබල දේශපාලඥයින්ගේ වැඩවලින් විතරක් නෙවෙයි. උතුරේ හිටපු ඔය ප්‍රභාකරන්ගේ නමට එයා වෙන මොකද්ද නමක් කියලා දෙන එකකට වෙලාවේ අවබෝධ කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ දෙමළ ජනතාවත් එක්ක මේ ලංකාව යම් ආකාරයකින් හිර කරලා. දැන් ඒ එක කොටසක් දේවතාව අයින් කරලා. නමුත්